හායි යාළුවනේ. ඔන්න අපි අද හුඟ කාලෙකින් ඔයගොල්ලන්ට ලස්සන පින්කමක් පෙන්වන්න තමයි ආවේ. මේ අපේ ගමේ පන්සලේ තිබිච්ච පොය දවසේ තිබිච්ච ලස්සන පින්කමක්. ඒ ඔයගොල්ලෝ ඉස්සෙල්ලා දැක්කේ අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ පූජ්‍ය සූරියවැවේ අමිත හිමි. මේ ඔබ දකින ලස්සන දහස් මල් වලින් පේන මල් මාලා ගෙතුවේ අපි. බණ්ඩාරගම දහස් මල් ආයතනයේ වෙන අපි ලස්සනට මේ මල් මාලා ගොතලා මේ බෝධිපාකාරය සැරසුවා. මේ ඇණවුම අපිට බාර දුන්නේ මේ ප්‍රදේශයේ ඉන්න චමින්ද මහත්තයා සහ සමන්ති මහත්මිය විසින්. ඉතින් අපිට මේ විදිහට ලස්සනට පාට ලහස් මල් වලින් ලස්සන මල් මාලා හදන්න අපේ හිතේ හැටියට ඒක කරලා දෙන්න අපිට සහයෝගය ලබා දුන්නු ඒ දෙපළට ගොඩාක්ම ස්තුතියි. ඒ වගේම මේ ඔබ දකින ලස්සන මල් මාල එදා පින්කමට සහභාගී වෙච්ච බොහෝ දෙනෙක් හරිම ලස්සනයි කියලා අපිව ගොඩාක් ඇගයීමකට ලක් කළා. ඉතින් මේ වගේ ලස්සන මල් මාල ඔබටත් අවශ්‍ය නම් අපිට කියලා හදාගන්න පුළුවන්. අපි ළඟ ලස්සන දහස් මල් ගොඩක් තියෙනවා. මේ පින්කම වෙනුවෙනුත් අපි දහස් මල් 5000ක් විතර නෙළුවා. ඉතින් ඔබට අවශ්‍ය විදිහට ලස්සනට එක විදිහේ මල් මාල ගොතලා ලස්සන සැරසිල්ලක් අපිට කරලා දෙන්න පුළුවන්. අපේ දහස් මල් වැල් වගේම අපි මලුත් දුන්නා මේ පින්කම සඳහා. අපෙන් මලුත් ඒ මහත්මියයි ඇණවුම් කරලා ලබා ගත්තා. ඉතින් මේ මල් වලින් තමයි මේ ලස්සන මල් වට්ටි හදලා තියෙන්නේ ඉතාමත් අලංකාර ලෙස. ඉතින් ඔබටත් අපෙන් මල් උනත් වෙනම ගන්න පුළුවන් ලස්සනට. එදා ධර්ම දේශනාව සිදු කළේ ශාස්ත්‍රපති පූජ්‍ය හේරත් හල්මිල්ලෑවේ උපාලි ස්වාමීන් වහන්සේ විසින්. ඉතින් අපිට මේ මල් මාලා සැකසීමට උදව් උපකාර කළේ නිලන්ති මහත්මිය ඇතුළු පිරිසත් යමුනා මහත්මිය ඇතුළු පිරිසත්. ඉතින් යාළුවනේ අපේ බණ්ඩාරගම දහස් මල් පේජ් එක ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා අපිට පුංචි සහයෝගයක් ලබා දෙන්න යාළුවනේ. ඔයාලට ඉතාම හොඳ වර්ගයේ දහස් මල් අපි ලබා දෙන්න සූදානම්. ඉතින් එහෙනම් යාළුවනේ අපිට ෂෙයා කරලා පොඩි සහයෝගයක් ලබා දෙන්න. බායි.